හලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම මම හිතන ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. හරි. ළමයි ඔයාලට කොහොමද සතුටින් ඉන්නවද පරිස්සමෙන් ඉන්නවද? ඉතින් මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක අදත් ක්ලික් කරලා බලන්න ආවනම් වැඩි කතා බහක් ඕනේ. අපි පස්සේ ලෙසන් එකට යමු. කොහොමද අපි HTML ටේබල් එකක් හදන්න කියලා අපි කතා කරමු. වගු නිර්මාණය කිරීම. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ මොකක්ද HTML ටේබල් එකක් කියලා කියන්නේ? Table tags, row, columns and table heading, calc padding, border, practical example. Okay. HTML ටේබල් එකක් කියන්නේ HTML ටේබල් භාවිතා කරන්නේ දත්ත සහ තීරු සංවිධානය කර පෙන්වන්න. මේ විදිහට name අමල් රිෂිකා කමල් කියලා දාලා age එක දැම්මා වයසත් එක්කම name දාන්න අපිට මේ වගේ විදිහට හදන්න පුළුවන්. right table එකේ tags කොහොමද භාවිතා කරන්න කියලා අපි කතා කරොත් table එකක ප්‍රධාන tag වර්ග තියෙනවා table tr th td close table. right මේ විදිහට තමයි table first table example එක විදිහට ගත්තොත් table border 1 tree rt apple mango whatever එහෙම දාන්න පුළුවන්. table example එකක් දීලා තිබ්බේ. මම ඔයාලට table එකක් හදන විදිහ වීඩියෝ එකක් අරන් එන්නම්. table heading දාන්නේ කොහොමද? table එක අපට table එකේ heading එක දානකොට table broad heading එකට h t h ඊට පස්සේ අපිට තියෙනවා heading එකට තව දාන්න ඕන මොනවද මේවා? heading එකට තව දාන්න ඕනේ table border එක. ඊට පස්සේ අපි මේකට attach කරන්න ඕන table border එක ඇතුලේ tr name age ඊට පස්සේ අමල් 22 එහෙම දාන්නට පස්සේ table එක ඉබේම නිර්මාණය වෙනවා. මේ තියෙන්නේ අපි හදන්න ඕන එකක්. මම ඔයාලට දාන්න description එකේ ඕන විදිහ. අනිත් එක තමයි මම මේකට වීඩියෝ එකක් අරන් එනවා. මේක නිකන් කිව්වට වැඩක් නෑ. අපි මේක practically කරන්න ඕන. එතකොට අපිට තියෙනවා mutable rows ඒ කියන්නේ table border name age මේක මම පෙන්නන්නම් මේකේ අවසාන ප්‍රතිඵලය. හරි. ඒ table border එකක් හදන්නේ border 1 කියලා. මෙන්න මෙතන පොඩි mistake එකක් තියෙනවා. මේක එන්න ඕන අනිත් පැත්තට. right ඊට පස්සේ calls padding හා Spanish පැරණි HTML වල calling තියෙනවා. calls තියෙනවා මේ විදිහට දානවා. අර වරහන් ඇතුළේ දාන CSS වල භාවිතා කරන්නේ මේ ක්‍රමේ. common example ඒ කියන්නේ complete example එකක් ගත්තොත් අපිට මේ විදිහට TRT මම මේක ඔයාලට කියලා දෙන්නම් හොඳට. okay අපි අද දවසේ ඉගෙන ගත්තේ මොනවද? HTML table tr th td border mutable rows complete. ළමයි මම දැන් මේ වීඩියෝ එක මම ගොඩාක් අය අතරට යවලා තියෙනවා මේ වීඩියෝස් ඔක්කොම. ඉතින් ඔයාලට තේරෙනවද මේ මම කියලා දෙන ඒවා? එක්කෝ තේරෙනවා වෙන්න පුළුවන් නැත්නම් තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉස්සරහට අපි ගොඩක් ලොකු වැඩ කරන්න හිතන් ඉන්නවා. ඒ වැඩ මම එකිනෙක කියන්නම්. එතකොට ඔයාලට ඒවට join වෙන්න පුළුවන්. ඉතින් මම මගේ WhatsApp group එක channel එක තියෙනවා. ඉතින් ඒ WhatsApp channel එකේ ඔයාලට පුළුවන් කොහොමද අපි web developer කෙනෙක් වෙන්නේ? අපි web development කෙනෙක් විදිහට ඉස්සරහට යනවා නම් අපි කොහොමද වැඩ කරන්න ඕන? අපි කොහොමද tag පාවිච්චි කරන්න ඕන? අපි කොහොමද code use කරන්න ඕන? එතකොට ඒ වගේ දේවල් අපි ගොඩක් කතා කරමු. ඉතින් ඔයාලට පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ පැත්තේ අයිනෙම තියෙනවා ළමයි bell icon එකක්. subscribe කරන්න කියලා bell icon එකක් තියෙන්නේ. අන්න ඒ bell icon එක click කරලා ඔයාලට මට මේ ටික කාලෙට ඒ support එක දෙන්න පුළුවන්.
ඉතින් වැඩි කතා බහ ඕනේ නැහැ. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආයුබෝවන්. අද දවසට ඉවරයි. බයි බයි.